මේ අපි දන්න ඉතිහාසයේ කොළඹ මහනගර සභාව එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් විදිහට තිබුණේ. හරිම පැහැදිලියි. හැම විටම ඔවුන්ගේ අතේ තිබුණේ මේක. ඒ කණ්ඩායමට ලයිස්තුව දාගන්න බැරි වෙලා ඔවුන් වෙනුවෙන් ෂැඩෝ එහෙම නැත්නම් ප්‍රොක්සි කණ්ඩායමක් දැම්මත් ඔවුන් පවා දිනුවා. කන්නාඩියෙන් දාපු කණ්ඩායම දන්නෙත් නැහැ මුකුත් නැහැ. ජයග්‍රහණය කරා. එතකොට ඒක බලකොටුවක් විදිහට තිබුණා. ඉතින් ඒවා දැන් බිඳුණා. දැන් බිඳිලා 29ට බැහැලානේ. දැන් අපි 48යි. ඉතින් මේක විශාල ජයග්‍රහණයක් නේ. ඉතින් ඒතර කොළඹ මහනගර සභාව මාලිමාව ජයග්‍රහණය කරනවා කියන්නේම ඒක ලොකු වෙනසක්. දේශපාලන ලොකු විප්ලවීය වෙනසක්. ඉතින් ඒ වගේ අපි ගොඩක් තැන්වල ජයග්‍රහණය කළා තියෙනවා. අනිත් එක තමයි මේ පළාත් පාලන ආයතනවල ඇත්තටම තියෙන නීතිය අනුව පළාත් පාලන පනත අනුව සභාපතිවරයාට නගරාධිපතිවරයාට මහනගර සභාවක නම් ඒත් නගරාධිපතිවරයාට පූර්ණ බලය තියෙනවා අයවැය පවත්වාගෙන යන්න. අයවැය පෙරදුනත් ඇත්තම ගත්තොත් සභාව පවත්වන්න පුළුවන්. සභාව වැටෙන්නේ නැහැ. ඒ නීති හදලා තියෙන්නේ. කලින් ඒ වගේ අවුලක් තිබුණා. නමුත් වෙනස් කරලා තියෙන නිසා අපිට බහුතර විපක්ෂයට වඩා බහුතර බලයක් තිබෙනවා. අපිට බලය පවත්වාගෙන යන්න පුළුවන්. අභියෝගයක් එන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුවත් එහෙම තිබුණානේ. මට මතකයි 76යි. മന്ത്രി ධූර 76යි ආණ්ඩු පක්ෂයට තිබුණේ. හැබැයි ආණ්ඩු පවත්වාගෙන ගියා. ඒ විපක්ෂයේ ඒතකොට අපි විපක්ෂයේ හිටියේ. මම 2005 2010 කාලය තුල අපි විපක්ෂයේ හිටියේ. ඒතකොට අපි විපක්ෂ නියෝජනය කරාට විපක්ෂයේ පක්ෂ අතර ප්‍රතිපත්තිමය වෙනස්කම් තියෙනවනේ. ඒතකොට දැන් මම ඒකයි කිව්වේ දැන් කොළඹ නගර සභාවේ ඔය කියන ඔක්කොම එකට එකතු වෙනවද? සජබයි UNP එක එකතු වෙනවද? පොහොට්ටුවයි UNP එක එකතු වෙනවද? එකතු වෙනවා නම් ඒක ජනතාවට හොඳ අලුත් තේරුම් ගැනීමට හොඳ සාධකයක්. මම කියන්නේ ඒක එහෙම නැහැ. ඉතින් ඒ නිසා අපිට බහුතර බලය තියෙනවා. අපිට බලය පිටවන්න පුළුවන්. ඒතකොට බලය පවත්වාගෙන යන්නත් පුළුවන්. නීති අනුව සභාපතිවරයාට නගරාධිපතිවරයාට මූල්‍ය බලය තියෙනවා. ඒතකොට දැන් පාර්ලිමේන්තුවේ ගත්තොත් සමස්ත පාර්ලිමේන්තුවට මූල්‍ය බලය තියෙනවා. මේ වගේ ආයතනවල නීති අනුවම ප්‍රධානියට මූල්‍ය බලයක් තියෙනවා. ඒ නිසා කිසි ගැටලුවක් නැතුව අපිට මේ බහුතරයක බලය පිහිටවලා පවත්වාගෙන යන්නත් පුළුවන්.